දෙනෙකුගේ ළමාකාය ලස්සන කරපු ලෝකෙම ආදරය දිනාගත්ත කාටුන් චරිතය තමයි මිකී මවුස් කියන්නේ. හැමතිස්සෙම hina වෙලා සතුටින් ඉන්න මේ චරිතය පිටුපස කවදාවත් එළියට ආපු නැති අඳුරු බයිතන රහස හැංගිලා තියෙන කිව්වොත් විශ්වාස කරනවද? අද අය බලන්න යන්නේ ඉන්ටර්නෙට් එකේ මුල්ලිගේ පැතිරුණු අදට නරඹන්නංග බයටපත් කරන අමුතු මිකී මවුස් එපිසෝඩ් එකක් ගැන කතා කරන්න. මේකේ නම තමයි මිනිස්සු සිවිදි නසා ගැනීමට පවා තල්ලු කරාය පැවතෙන සුයිසයිඩ් මවුස් AVI එපිසෝඩ් එක. මේ කතාවේ ආරම්භය සිදුවන්නේ ප්‍රසිද්ධ චිත්‍රපට විචාරකයෙක් සහ ඉතිහාසඥයෙක් වන ලෙනාඩ් මෝල්ටන් හරහායි. ඔහු ඩිස්නි ආයතනයේ පැරණි කාටුන් එකතුව DVD එකක් ඉදිරි නැවත නිකුත් කරන්න සූදානම් වුණා. ඔහු ඒ සඳහා ඩිස්නි ලේඛනාගාරයේ තිබුණු පරණ ෆිල්ම් රිලීස් පරීක්ෂා කරමින් හිටියා. මේ අතරතුර ඔහුට අහු වෙනවා 1930 ගණන් වල වෝල්ට් ඩිස්නි විසින් නිර්මාණය කරපු ඒත් කවදාවත් රූපවාහිනී විකාශය නොකරපු මිනිත්තු 9 තප්පර 4ක අමුතුම කාටුන් කෑල්ලක්. මෝල්ටින් හිතන්නේ මේක ඩිස්නිගේ තවත් එක සාමාන්‍ය නිර්මාණයක් කියලා. ඒ නිසා ඔහු මේක ඩිජිටල් කරන්න කලින් නරඹන්න තීරණය කරනවා. හැබැයි ඒක ඇතුළේ තිබුණේ ඔහු කවදාවත් හීනකින්වත් නොහිතපු දර්ශනයක්. මේ වීඩියෝ එකේ මුල් මිනිත්තු 3 පුරාටම තියෙන්නේ එකම දර්ශනයක්. මිකී මවුස් සාමාන්‍යයෙන් ඉන්න සතුටුදායක පෙනුමෙන් නෙමෙයි ඉන්නේ. ඔහුගේ මුණේ තියෙන්නේ දැඩි කලකිරීම, දුකක්, හරියට ජීවිත එපා වෙලා වගේ. ඔහු එකම ගොඩනැගිලි පෙළක් පහු කරගෙන ඉසත් බිම හරවාගෙන දිගටම ඇවිදගෙන යනවා. මේ මුල් විනාඩි 3 ඇතුළත කිසිම ලස්සන සංගීතයක් නම් නැහැ. එහින්නේ පියානෝ එකක් අමුතු බය හිතෙන විදියට හයියෙන් ගන්න ශබ්දයක් විතරයි. මේ එක මිකී මවුස් පාරේ ඉස්සරහට ඇවිදගෙන යනවා. මේ ශබ්ද නිසා මේක බලන් ඉන්න හරිම අමාරුයි. හරියට විනාඩි 3ක් මේ විදිහට ඇවිදගෙන ගියට පස්සේ එකපාරටම කාටුන් එක කළු තිරයකින් නතර වෙනවා. මේ කළු තිරේ විනාඩි 3ක් පුරාට තියෙනවා. ලෙනාඩ් මෝල්ටන් හිතුවේ කාටුන් එක එතනින් ඉවරයි කියලා. ඔහු මේක අයින් කරන්න නැද්දි එකපාරටම 6 වෙනි විනාඩියේදී ආයෙත් කාටුන් එක ප්ලේ වෙන්න ගන්නවා. හැබැයි මේ පාර හැමදේම සම්පූර්ණ වෙනස් වෙලා. කලින් යන පියානෝ ශබ්ද වෙනකොට දැන් එන්නේ කවර වේදනාවෙන් අඬන කෑ ගහන ශබ්දයක්. මිකී මවුස්ගේ මුහුණේ තිබුණු අර දුක්මුසු මුහුණ සම්පූර්ණ වෙනස් වෙලා. ඔහුගේ මුහුණට ඉතාමත් බියකරු යක්ෂයෙකුගේ වගේ හිනාවක් එකතු වෙනවා. විනාඩි මේ කෑ ගැහිල්ල මර රතුණියක් බවට පත් වෙනවා. මිකී මවුස්ගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඔහුගේ හිනාව කන් දෙක දක්වාම ඉරීගෙන යනවා. පසුබිමේ තියෙන ගොඩනැගිලි කඩා වැටෙනවා. මුළු තිරේම ලේ පාට හැරිලා හරියට අපායේ ඇතුළේ දර්ශනයකයි පෙන්න ගන්නවා. මේක බලන් හිටපු ලෙනාඩ් මෝල්ටන් මේ භයානක දර්ශනය දරා ගන්න බැරි වෙනවා. ඔහු කාමරෙන් එළියට ඇවිත් තමන්ගේ සහායකයාට කියනවා ඉතුරු ටික බලලා ඒකේ සටහන ලියාගන්න කියලා. සහායකයා කාමරේ ඇතුළට ගිහින් කරුණින් අන්තිම ටික බලනවා. තප්පර කීපයක් යද්දී ඒ සහායකයා හොඳටම බය වෙලා සුදුමැලි වෙලා කාමරෙන් එළියට දුවගෙන එනවා. ඔහු එකපාරට කෑ ගහලා කියනවා සැබෑ වේදනාව මොකක්ද කියලා කවුරුම දන්නේ නැහැ. එහෙම කෑ ගහපු ඔහු කෙලින්ම දිව්වේ එතන හිටපු ආරක්ෂක නිලධාරියා ගාවට. නිලධාරියාගේ ඉන්නේ තිබුණු තුවක්කුව උදුරගත්ත ඔහු එතනම ඔළුවට වෙඩි තියාගෙන සිවිදි නසා ගන්නවා. සහායකයාගේ මරණයෙන් පස්සේ මෝල්ටන් වීඩියෝ එකේ අන්තිම තප්පර කීපය පරීක්ෂා කරනවා. ඒකේ අන්තිමට කැඩුණු මියුසික් බොක්ස් ශබ්දයක් එක්ක තිරේ මත රුසියානු භාෂාවේ වාක්‍ය සටහන්ලා තිබුණා. ඒකේ තේරුම මේ අපායේ දර්ශන ඒ නරඹන්නාව ඒ තුළටම ඇද ගන්නවා කියන එකයි. මේ සිදුවීමෙන් පස්සේ ඩිස්නි ආයතනය මේක සම්පූර්ණයෙන්ම යටපත් කළා කියලා තමයි කතාවේ කියවෙන්නේ. අද වෙද්දි ඉන්ටර්නෙට් එකේ දකින්න තියෙන සුයිසයිඩ් මවුස් වීඩියෝස් ඒ මුල් වීඩියෝ දැකපු අය නිර්මාණය කරපු ප්‍රතිනිර්මාණ කියලා මතයක් තියෙනවා. කොහොම වුණත් 1930 ගණන් වල වෝල්ට් ඩිස්නිගේ හිතේ තිබෙන මොන වගේ අඳුරු මානසිකත්වයක් මේ හරහා එළියට ආවද කියන එක අදලත් රහසක්. මේ අභිරහස ගැන ඔයා මොකක්ද හිතන්නේ? පාලින් කමෙන්ට් කරන්න. මීළඟ වීඩියෝෙන් ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක්.